Hello guys, ada kata katanya SDK animate software එකෙන් කොහොමද animation එක කරන්න කියලා. එහෙනම් අපි මේ විදිහට මේක ඕපන් කරගන්න. මේ විදිහට ක්ලෝස් කරගන්න. ඒකෙන් ගිහිල්ලා මම මේකට ඇඩ් කරන ෆිගර් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මේ දේ 4K දා ගන්න ඕනේ. මේ විදිහට mouse key scroll button එක ඔබාගෙන හැම එකකටම මේ විදිහට කරගන්න. මේ විදිහට මෙතන කරන්න. දෙපාරක් ක්ලික් කරන්න ඕකට ඊට පස්සේ තමයි වැඩ කරන්නේ. ඔන්න ඔබ ගහලා මේක කළාම නිකම්ම මේක වෙනවා කියලා බලා ගන්න පුළුවන්. අනිත් animation mode එක අවශ්‍යයි. animation mode එක තවටික organize වෙන්නේ. ඔන්න ඔක තමයි හරියන්නේ ඔයගොල්ලන්. හරි. ඔන්නම බලා ගන්න පුළුවන්. Itin mga method click කරලා properties tab එකට යනවා. ඊට පස්සේ අර පුලන් දේවල් ගැන තමයි මේක කතා කරන්නේ. මේකත් මේ ටික සුදු පාටක් දීලා ඒ පාටට හරව ගන්න පුළුවන්. ඒක දුකලා මම කටපාඩම් දේවල් වලට මේකෙන් එන්නේ transparent බව. මේ මට කරපුවා transparent වෙනවා. පස්සේ මෙතනින් තියෙන්නේ මගේ outline එක වෙන්නේ තමයි එකක් කලින් එකක් කලින් එහෙනම් දැන් outline එක වැඩි වෙනවා. ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන්. මේකෙන් තමයි ලස්සන වෙන්නේ. මේක blur කරපුවාම වට ලස්සන තියෙනවා ගන්න පේන්නේ. හරවන්න පුළුවන්, පැත්ත මාරු ගන්න පුළුවන්, උඩට මාරු ගන්න පුළුවන්. ඒක පුළුවන් මේක කරන්න. මම හැබැයි මේ චුටි අවුල් තියෙන එක ගැන කරන්න ගන්නවා. අලුත් එකක් රෙඩියක් දෙකින්නේ. මේ තියෙන tools ටික මේකේ. මේ ඉතින් මේක සාමාන්‍ය විදිහට වැඩ කරගන්න පුළුවන්. select එකේ මේ තිර අනිත් එකට මාරු වුණාම මේ වගේ අදින්න පුළුවන්. edit එක පස්සේ සම්පූර්ණයෙන්ම edit වෙනවා. ඊට හැබැයි තියෙන බටන් එක මේක මේ වගේ animation කරන්න කැමතිද මේක දීලා තියෙනවා. ඊට පස්සේ drawing tool එක මගේ mouse එකේ විශේෂ හේතුවක් නිසා මේක පේන්නේ eraser tool එක. මේක තමයි මේක ආසම tool එක ගන්න වෙන්නේ වගේ. PC හරි විදිහට animation කරන්න ආසයිද මේක ලේසි පිටුවලක් කරනවා. හරි. ඉතින් මම ටියුටෝරියල් දින එක කරන් දෙන්නේ. දාගත්තා. චුරියවල කියලා දෙන්නේ නැති.
පුළුවන්. තව ටිකකින් මම කාණ්ඩු කරලා පෙන්නනවා. හිතට හැදෙන්නේ තාවත් අඬු ගන්න කලින් පිටින් තෙන්නවා. මේක අඬු එකත් හොඳට වැඩ කරනවා පේනවා. මේ ටූල් එකෙන් මෙන්න මේ වගේ වැඩ තමයි ඒක හොඳට මතක තියාගන්න ඕනේ. ආගේ වෙනස් කරගන්න පුළුවන්. ඒක ඔන් ස්ක්‍රීන් එක නියමට පෙන්නනවා. මේ ෆිගර් මේකේ තියෙනවා ඔයගොල්ලෝ ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මේකට විශේෂයෙන් විවෘත පොයින්ට් මෙටර් ෆයිල් එකක් මේකට දාගන්න පුළුවන්. ගන්න වෙන්නේ. මේක ලොක් කරගන්න. මට චුටි අවුලක් තියෙනවා. අද සංස්කරණයක් ඉන්න මම එච්චර මේ ටූල් එකෙන් ඉන්නේ මේක ෆයිල් එකට දාන්න මේක අනිත් එක උඩට. මේකෙන් ඉන්නේ ඒක එඩිට් කරගන්න පුළුවන් මෙතන තියෙනවා. හරව ගන්න පුළුවන් ගන්න පේනවා ඇති. මෙන්න මේක මම කනක. ඊළඟ ටූල් එකෙත් මට පෙන්වන්නේ දෙන්නේ මගේ මවුස් එක චුටි අවුලක් තියෙනවා. අපි මේක මෙන්න මේ විදිහට හදමු. මේක නම් තියන්නේ මගේ එකක් කට් කරගන්න පුළුවන්. අනිත් ටූල් එකේ තියෙන්නේ මේ වගේ තැනකට එඩිට් කරගන්න. මේකෙන් තියෙන ට්‍රාන්ස්පරන්ට් වගේ එකක් ඒක ගණන් ගන්න දෙන්නේ එක එක. ඒකට මට අමතක වෙච්ච දේ මෙන්න මේක. මේක බලලා මේක බලලා චුට්ටක් වැඩි වැඩුණා. ඒක ගණන් ගන්න දෙන්නේ නෙවෙයි. ආපහු කරනවා. export වෙන තැන බලගන්න. මෙතන තියෙන අපිට කීයක් frames වුණාද කියලා කියන්න. මෙතනින් අපිට පුළුවන් high performance, low quality, medium වගේ දාගන්න. හරි. අද අපි කතා කරේ කොහොමද මේ SKYT animate එකෙන් මේ වගේ animation කරගන්න කියලා. එහෙනම් අදට ගිහින්